Susun anshupasa supimwanta asha rekamatnala kavasa hengum ranchu vilare. Hi guys! කොහොමද ඉතින් ඔයාලට? ගොඩක් දවසකින් තමයි අපි ආයෙමත් vlog එකකින් හම්බ වෙන්නේ. හැම පාරම වගේ මේ පාරත් නත්තලට කොළඹ කොහොමද හැඩවෙලා තියෙන්නේ කියලා බලන්න යන්න අපිටත් හිතුණා. මේ දවස්වල ඉතින් හැමෝම වගේ යන ගොඩක් සෙනඟ ගැවසෙන ලස්සන නත්තල් ගහක් තියෙන වන් ගෝල්ඩ් ෆේස් මෝල් එක තමයි අපිත් අද ගියේ. අපි ගිය ටයිම් එකේ නම් වැඩි සෙනඟ හිටියේ නැහැ. ඒ නිසා අපිට ලස්සන ෆොටෝස් ටිකක් එහෙම අරගන්න පුළුවන් වුණා. කියන්නකෝ බලන්න ඉතින් මෙතපාර නත්තල ඔයාලට දැනෙන්නේ කොහොමද කියලා. නත්තල් දවසේ ඔයාලා මොනවද කරේ කියලා. අපි නම් බෞද්ධ. හැබැයි මම හරි ආසයි මේ නත්තල් කාලෙට. නත්තල කියන්නේම හැමෝගෙම හිතවල සතුට, සාමය, ප්‍රීතිය පිරෙන ලස්සන කාලයක්. අපි දෙන්නත් එක්ක ලස්සන නත්තල් ගහ ළඟ ෆොටෝස් ගොඩක් අරගෙන ඉවරලා මෝල් එකේ පොඩි වෝක් එකක් දැම්මොත් හොඳයි කියලා හිතාගෙන පොඩ්ඩක් කියව ගියා. මං හරි ආසයි ගෙදර පොඩි නත්තල් ගහක් හදලා නත්තල් සැනසිලි කරලා පවුලේත් එක්ක නත්තල් සමරන්න තිබුණා. ඉතින් මගේ ඒ ආශාව ලබන අවුරුද්දේදී හරි හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ටිකක් ඇවිදලා අපිට හිතුණා ෆුඩ් කෝට් එක පැත්තට ගියොත් හොඳයි කියලා. බලන්නකෝ අපි දැකපු දේ. ඒ ස්ට්‍රක්චර් එක හරි ලස්සනට කරලා තිබුණා. ඉතින් අපි ඒක බලලා ෆුඩ් කෝට් එක පැත්තට ගියා. ෆුඩ් කෝට් එකේ නම් ගොඩක් සෙනඟ හිටියා. හැබැයි අපි මෙතනින් කෑම ගන්න හිතුවේ නැහැ. මොකද අපි already හයිඩ් බුෆේ එකකට රිසර්වේෂන් දාලා තිබුණේ. බලන්නකෝ අපි මේ පාරේ ගියේ කොහේ හයිඩ් බුෆේ එකටද කියලා. අපි ගියේ මරිනෝ බීච් හොටෙල් එකේ හයිඩ් බුෆේ එකකට. මේක ක්‍රිස්මස් එක නිසා තියෙන ස්පෙෂල් හයිඩ් බුෆේ එක. ඔයාලත් මේ පාර මරිනෝ බීච් එකේ හයිඩ් බුෆේ එක try කරා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ක්‍රිස්මස් නිසා ලස්සනට ඩෙකරේෂන් කරලා තිබ්බා. ඉතින් ලස්සන ක්‍රිස්මස් ඩෙකරේෂන් එකක් දැක්කොත් ෆොටෝ එකක් ගන්නතු ඉන්න බෑනේ. ඉතින් අපි දෙන්නත් මෙතන ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන ඔයාලටත් පෙන්නන්න ඕනේ හින්දා පොඩි වීඩියෝ එකකුත් ගත්තා. අපි මේ ගිහින් ඉන්නේ බුෆේ එක ස්ටාර්ට් වෙන ටයිම් එකට වඩා ටිකක් කලින්. මොකද මේ දවස්වල මේ බුෆේ එකට යනවා නම් අනිවාර්යයෙන්ම රිසර්වේෂන් එකක් දාන්න ඕනේ වුණා. මේක ක්‍රිස්මස් වෙනුවෙන් තිබ්බ ස්පෙෂල් බුෆේ එකක්. ඒ වගේම තමයි ලිමිටඩ් සීට්ස් ප්‍රමාණයක් තමයි මේ ඒරියා එකේ තිබුණෙත්. ඉතින් දැන් අපි මේ බුෆේ එක ස්ටාර්ට් කරනකන් තමයි මේ බලන් ඉන්නේ. ඔන්න දැන් නම් බුෆේ එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපි බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා දකින්න ඇතිනේ බුෆේ එක කොහොමද arrange කරලා තියෙන්නේ කියලා. ක්‍රිස්මස් සීසන් එකට ගැලපෙන්න ලස්සන ඩෙකරේෂන් වලින් බුෆේ එක ඩෙකරේට් කරලා තියෙනවා.
ඉතින් අපි හිතුව මුලින්ම සේවරි අයිටම් වලින් පටන් ගත්තොත් හොඳයි කියලා. ඇත්තටම මේ බුෆේ එකේ වැඩිපුරම තිබුණේ සේවරි අයිටම්ස් තමයි. සේවරි අයිටම් ලොකු රේන්ජ් එකක් තිබුණා. ඉතින් අපි මුලින්ම සෑන්ඩ්විචස්, බර්ගර්ස් වගේ ගත්තා. මේ බර්ගර් හැම බලන්නකෝ ඒවා සීසන් එකට ගැලපෙන විදිහට ලස්සන කලර් එකකින් තියෙනවා. ඒ වගේම මෙතන ලයිව් ස්ටේෂන් එකක රසමරස ෂවර්ම හදලා දෙනවා. ඉතින් අපි ආයෙ පාරක් සර්ව් කරගෙන එන්න ගියා. කෑම විතරක්ම නෙමෙයි අපිව සංගීතයෙන් පිනවන්නත් එයාලා අමතක කරලා තිබුණෙම නෑ. ඉතින් මේ ක්‍රිස්මස් කාලේ නිසා වැඩිපුරම ප්ලේ වුණේ ක්‍රිස්මස් songs. මොහොත දිහා බලාගෙන ආසම විදිහේ මියුසික් එකක් අහන ගමන් ආස කෑමක් කන්න ලැබෙනවා කියන්නේ මගේ හිතට දැනෙන්නේ ලොකුම ලොකු සතුටක්. ඇත්තටම කියන්න ඕනේ කෑම නම් හරිම රසයි. ඒ වගේම තමයි අපිට ඕන තරම් ජූස් බොන්නත් පුළුවන්. ෆලූඩා, අයිස් කොෆි, ඒ වගේම මෙතන තිබ්බ ජූස් වලින් මම වැඩිපුරම කැමති වුණේ ෆලූඩා ජූස් එකට. මං කිව්වද අපි දෙන්නම එහෙම තමයි. කියන්න අමතක වුණානේ කූල් ඩ්‍රින්ක් විතරක් නෙමෙයි මෙතන ටී, කොෆි වගේ දේවලුත් තියෙනවා. ඉතින් හොඳට කාලා මම ග්‍රීන් ටී එකකුත් අරගත්තා. අපි දෙන්න නම් හොඳටම කෑවා. හැබැයි ඉතින් කොච්චර කෑවත් මේ වගේ ලස්සන වීව් එකක් මිස් කරගන්න නම් අමතක වුණේ නැහැ. දැන්නම් ටිකක් කළුවර වේගෙන එනවා. ඉතින් නත්තල් කාලේ කළුවර වේගෙන එනකොට කොළඹ කොච්චරනම් ලස්සනද. ඉතින් ඒ ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අපි මෙතනට ආවේ. නත්තල් කාලේ කියලාම නෑ. ගෝල් ෆේස් එක ළඟ හවස් වරුවට මුහුද දිහා බලාගෙන කොච්චරනම් මිනිස්සු එයාලගේ හීන මවනවද. ඉතින් ඒ හීන දවසක අනිවාර්යෙන්ම සැබෑ වෙන්න ඕනේ. මේ දවස්වල ගෝල් ෆේස් එකේ නම් සෙනගඩුවක් නැහැ. මොකද කානිවල් එකක් තියෙනවනේ. පිට නම් අද කානිවල් එකේ රයිඩ්ස් වල යන්න තරම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් ඔයාලාවත් නම් ඒ අත්දැකීම් මිස් කරගන්න එපා. හැබැයි ඒ ලස්සන අහසට මිනිස්සුන්ගේ හිතවල තිබ්බ සතුටු සිනහව දිහා අපි හරි ආදරයෙන් බලන් හිටියේ. ඔයාලත් බලන්නකෝ ඉතින් ඒ නත්තල් අසිරිය. ඔයාලත් මේ පාර නත්තලේ මේ දේවල් බලන්න ගියපු කෙනෙක් නම් ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. අපිට යන්නත් වෙලාව හරිද. ඉතින් ආයෙමත් දවසක ලස්සන ව්ලොග් එකකින් හම්බ වෙමු. ලබන්නා වූ 2026 නව වසර හැම කෙනෙකුගේම හීන හැබෑ වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බයි බයි.